මේ කටයුත්ත සිදු කරපු ක්‍රීඩා සමාජයේ සියලුම දෙනාට විශේෂයෙන්ම ප්‍රදීප් අයියාගේ තාක්ෂණික දැනුම එකතු කරගෙන ක්‍රීඩා සමාජයේ සියලු දෙනාගේම නොබසුබට බස්නා වීර එකතු කරගෙන අපේ ගෞරවනීය නිවේදක මහත්මයා මූලිකව අපිට සිහිපත් කළා මේ පහන් ආලෝක එකතුව මේ පහන් කූඩුව එවිතරක් නෙමෙයි මේ කැටයම් පවා අපේ සමාජිකයන්ගේ දෑතට පින් සිද්ධ වෙන්න කොළ කෑලි වල එකතු වෙච්ච කැටයම් මේ වගේ නිර්මාණයක් ඇත්තටම මාස 8කින්වත් මේ විදිහට කරන්න පුළුවන් දෝ කියලා මූලිකව මට හිතුණා. ඒ විතරක් නෙවෙයි මිලතේ මේ අභියසට ආපු ඔබට මෙතන දකින්න තියෙන මෙවන්නේ පහන් ආලෝක එකතු වෙච්ච මෙදළු බුබුලු එකතු වෙච්ච කැරගෙන පහන් කූඩුවක් විතරක් නෙවෙයි මේ ප්‍රතාපවත් මේ පහන් කූඩුව එක අපිට දකින්න තියෙනවා අමුතුම කලාවක් අපේ තේ රැකගත්ත ගතියක් අලුත් දෙයක් එකතු කරපු ගතියක් මේ කැටයන් අතර මනාව පිළිබිඹු වෙනවා. ඒ විතරක් නෙවෙයි අලුත් දෙයක් ඇඟට දැනෙන දෙයක් පස්සේ කතා කරන්න පුළුවන් දෙයක් මේ මෙල්ලතේ කූඩුවේ තියෙනවා. පටාචාරා කතා පුවත ආරම්භ වෙනකොට වේදිකාව පසුපසෙන් ඇහෙන මේ හඬ විදුලි කොටන හඬ ඇහෙනකොට ඇත්තටම විදුලි කොටනවා වගේ විදුලි ආලෝක වලින් විදුලිය අපිට කෙටුවා. මහා වර්ෂාවක හඬ ඇහෙනකොට මම දැක්කා කූඩුව නරඹන්න පීඨිකාවේ ඉන්න සෙනග අතරින් තමන්ගේ ඔළුව ඒ වගේම අතේ තියෙන දුරකථනය ආවරණය කරගත්තා. නිවේදක මහත්මයාණනි යැස්සට තෙමෙනවා කියලා හිතලා ඒ තරම්ම මේ පහන් කූඩුව ස්වාභාවික විදිහට අපිට ඇඟට දැනෙන විදිහට ඔබ මෙවර නිර්මාණය කරලා තිබ්බා. ඇත්තටම මේ අනුශාසනාව මම කරන්නේ බොහොම උවමනාවෙන්. ඒ වගේම මේ අනුශාසනාව කරන්න මෙතෙන්ට ආවේ හරිම කැමැත්තෙන්. ඒ මොකද තරුණයෝ සහසක් එකතු වෙලා මෙවැනි දෙයක් කරනකොට පින්වතුනි අපේ හාමුදුරුවනි ඒ වගේම දහසක් වූ නරඹන්නනි මේ විදිහට වර්ණනා නොකර තවත් මම මොනව කරන්නද? හොඳ දෙයට හොඳයි නොකිය වර්ණනා කෙරිය යුතු දේ වර්ණනා නොකොට ඇයි අපි බලන්නේ? මේ අඩි ගණනාවක් දකුණු ආසියාවේ උසම කූඩුව නෙමෙයි පින්වත්නි. බය නැතුව කියන්න පුළුවන් මේ විය යුතුයි මේ වෙනකොට සමස්ත ලෝකයේම තියෙන විශාලම කූඩුව. ඒ මොකද වෙනත් රටවල් වල යුද්ධ ක්‍රීඩා සමාජයේ ගරු සමාජික බහුතුනි ප්‍රදීප් පෙදිරිසන් සිංහ මහත්මයාණෙනි ඔබ අභිමානවත් වේ යුතුයි. අපි අභිමානයෙන් කතා කරන්නේ වෙනත් රටවල මෙහෙම නිර්මාණ දකින්න නෑ.